ෆ්ලිප් එක කරගත්තනේ. ඔව් ෆ්ලිප් එක ගත්ත වරින් යන රිවිව් එක ගමු වරින්. හරි අද ෆ්ලයි කරලා බලමු වෙන. වෙල්කම් ටු ඩ්‍රෝන් මෑන් YouTube channel. අන්න අදත් එකතු වෙලා ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද thumbnail එකෙන් දකින්න ඉතින් අද ෆ්ලයි කරන්න යන්නේ DJI ෆ්ලිප් එකක්. අපේ කුස්සිය channel එකේ මලින්ලා අලුතෙන්ම ගත්ත ඩ්‍රෝන් එක DJI ෆ්ලිප් එක. මේකේ අන්බොක්සින් එක කරලා තියෙන්නේ. ඒත් අපි බලමු පැකේජ් එක මොනවද එන්නේ. ඒ වගේම පොඩි ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා පොඩි එක්ස්පීරියන්ස් එකක් ගමු. ඔන්න ඩ්‍රෝන් එක හම්බ වෙලා තියෙන්නේ. DJI ෆ්ලිප් එක මගේ අතේ තියෙනවා. අන්බොක්සින් කරලා ෆ්ලයි කරලා බලමු අද කොහොමද DJI ෆ්ලිප් එක කියලා. ඔන්න ඔල්රෙඩි පැකේජ් එක අන්බොක්සින් කරලා තියෙන්නේ. අපි ඒත් බලමු මොනවද පැකේජ් එකත් එක්ක එන්නේ කියලා DJI ෆ්ලිප් ඩ්‍රෝන් එකේ. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් ලස්සන කැරින් බෑග් එකක් තියෙනවා. ඩිසයින් එක ඇතුලේ තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ. පැකේජ් එක අන්බොක්සින් කරලා බලමු අපි. ඔන්න මුලින්ම තියෙන්නේ ඩ්‍රෝන් එකේ හොඳ පෝච් එකක් තියෙනවා අපිට. ඊට පස්සේ උඩ පොකට් එකේ අපිට බලා ගන්න පුළුවන් Type C to C කේබල් එක. ඒ වගේම ඩොකියුමන්ටේෂන් ටික. එක්ස්ට්‍රා ප්‍රොපෙලර්ස් සෙට් තුනක් අපිට බලා ගන්න පුළුවන්. මේ ටික තමයි ඒ පොකට් එකේ. ඒ වගේම ප්‍රොපෙලර්ස් අපිට මවුන්ට් කරගන්න පොඩි ස්ක්‍රූ එක එනවා. ඊට පස්සේ බලමු අපි තියෙන්නේ මොකක්ද කියලා. රයිට්. ඊළඟට තියෙනවා අපේ මේ DJI ෆ්ලිප් එකට ආපු DJI Flymo combo එකේ ආපු DJI RC2 රිමෝට් කන්ට්‍රෝල් එක. මේකේ විශේෂත්වය තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එක ඕනේ අපිට මේ තියෙන ස්ක්‍රීන් එකෙන්ම අපේ කන්ට්‍රෝලින් පාර්ට් එක කරන්න පුළුවන්. හරි ඊළඟට තියෙනවා අපිට මේකේ එන Flymo combo pack එකේ එක්ස්ට්‍රා බැටරි දෙක අපිට බලා ගන්න පුළුවන්. බැටරි පැක් charging pack එක. ඒ වගේම බැටරි දෙක එක්ස්ට්‍රා බැටරි දෙක අපිට මේක බලා ගන්න පුළුවන්. මේකේ අපිට charging status එක බලා ගන්න පුළුවන් බැටරි වල. ඒ වගේම Type C charging port එක. මේක අපිට charging dock එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. බැටරිස් එකපාර බැටරි 4ක් අපිට charge කරගන්නත් පුළුවන්. ඊළඟට බලමු අපි DJI Flip drone එක. මේක තමයි විශේෂම drone එක. ඔන්න DJI Flip drone එක මගේ අතේ තියෙනවා. අපි fly කරලා බලමු මුලින්ම. ග්‍රෑම් 250ට අඩු drone category එකට තමයි මේකයි තියෙන්නේ. ග්‍රෑම් 249යි මේකේ බර වෙන්නේ. beginner drone එකක් විදිහට මේ ෆ්ලිප් ඩ්‍රෝන් එක ගොඩක් ෆේමස් වුණා මේ අවුරුද්දේ. ගොඩක් බ්ලොගර්ස්ලා අතර මේක ගොඩක් ජනප්‍රිය වුණා. ලොකු විශේෂත්වයක් බලා ගන්න පුළුවන් මේ DJI Flip එක. අපි අන්ෆෝල්ඩ් කරපු ගමන් ඩ්‍රෝන් එක ඔන් වෙනවා. ඒකෙන් අපිට ටයිම් එක ඉතුරු වෙනවා අපේ මේ ෆුටේජ් එක අරගන්න. අපි ඕන තැනක ට්‍රැවල් කරනකොට ටග් ගාලා අපිට මේක ෆ්ලයි කරගන්න පුළුවන්.
Mavic Air 2 එකේ drone එකේ noise එකට වඩා flip එකේ noise එක ගොඩක් අඩුයි. ඔන්න අද වීඩියෝ එකෙන් අපි fly කරේ DJI flip එක. ලොකු experience එකක් ගත්තා. මලින්ලගේ කුස්සිය YouTube channel එකට ගත්ත අලුත්ම drone එක තමයි fly කරේ. මේක වීඩියෝ එකකින් තමයි අද ඔයගලන්ට ගෙනාවේ. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. සුබ දවසක්.